ඔයාලට මතක ඇති දැන් මේ සතියකට විතර කලින් සිදුවුණු නාලන්ද කියන්නේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක් විච්ච නාලන්දය විච්ච ගුරුවරුන්ගේ ගැරලුව. එතකොට දැන් නවතම වාර්තාවලට අනුව නවතම සමාජ මාධ්‍ය එතකොට පෞද්ගලික තොරතුරු ආශයෙන් අපිට ලැබිච්ච තොරතුරුවලට අනුව බුද්ධිනී මැඩම් කියන කෙනා සමහර කොටසක් කියනවා මෙම වීඩියෝ ගෙලියට දාන්නෙත් එයාගේ දැනුවත්වීම මත කියලා. ඊට පස්සේ සමහර පාර්ශවයන් කියන අපි ඇත්තටම කියන්නේ අපිට ලැබිච්ච සුවල් අනුව. එතකොට සමහර කට්ටියක් කියනවා එයා සියදිවි හානි කරගෙන කියලා. එතකොට සමහරක් කට්ටියක් කියනවා එයා රට දාලා ගිහිල්ලා කියලා, කියන පිටරට විදේශගත වෙලා කියලා. ඇත්තටම මේ කාරණාව පිළිබඳව ගත්තොත් එම ඒක බුද්ධිනී කියන කාන්තාවට විතර, කියන්නේ ඒ ටීචර් විතරක් නෙමෙයි මේක බලපන්නේ. දැන් මෙතන ගුරුවරු 4 දෙනෙක්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් මේ 4 දෙනාට මම හිතන විදිහට එයාලගේ පෞල් පසුබිමත් එක්ක එයාලට තමන්ගේ කසාද ජීවිතය හරියට පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. මේ කරගෙන තියෙන කිසිම අතරම කිසිම වැඩක් නැති, කියන්නේ හැඟීම් වලට වහල් වෙලා මේ කරගෙන තියෙන මේ ක්‍රියාව. එක පැත්තකට ගත්තොත් එම පිරිමි පාර්ශවයත් වැරදි. මොකද එයාලා තාපාලා කියන්න බෑ, වැඩිහිටියෙක්. දැන් වැඩිහිටියෙක් වශයෙන් මේ කරපු මෙම ක්‍රියාව නොමනා ක්‍රියාව පිළිබඳ යම් නීතිමය කටයුත්තක් වලින් යම් පාර්ශවයකට අගතියක් වුණු වෙයි කියන පසුබිම මත මෙම කාරණාව පිළිබඳ පොලිසිය දැනුවත් වෙලාද දැනුවත් නොවින් හේතුවක් නෑ. මොකද මේක ශ්‍රී ලංකාවේ පිළිගත්ත නිවුස් චැනල්ස් වලත් ගියා. එතකොට ගොඩක් මෙතන කතා කරන්න තියෙන මම දැක්ක මේ ළඟදී නිවුස් එකකට දාලා තියෙනවා. මට මතක මම channel එකේ නම මෙතන සඳහන් කරන්න දුවෙන්න. ඒ channel එකේ කියනවා මෙම කටයුතු මේ දේ වෙලා තියෙන්නේ දැන් අවුරුදු 2කට විතර කලින් කියලා. 2කට විතර කලින් වෙන්නේ කොහොමද? දැන් අපිට වීඩියෝස් අපිට හම්බුණා, අපිට සමාජ මාධ්‍ය වලින්ම දැන් සෝෂල් මීඩියා වල විච්ච කතාවක් තමයි දැන් ඒ රෙකෝඩින් කරපු ඩිවයිස් එක iPhone මොඩල් එක. iPhone මොඩල් එකට 26 කියන්නේ නාලුත්ම අප්ඩේට් එක ආවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. මට හරියට මතක නෑ අප්ඩේට් එක ආව කාලේ නම්. එතකොට ඒ කාලේ ඒ කියන්නේ අප්ඩේට් එක ගොඩක් කට්ටිය කියලා දිනවා නාලන්දේ කොල්ලට විතරක් මේ Apple සමාගම අප්ඩේට් එක දීලා කියලා. කියන්නේ කිසිම ගැළපීමක් නැති කතාවක්. කියන්නේ මේක ගොඩක් කට්ටිය ඉතින් අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේක මුදල් පෙන්නලා මුදල් බලයෙන් මේ සිද්ධිය යට ගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. කියන්නේ අපිත් මේ සිද්ධිය මේ උළුප්පල ගන්නවා නෙමෙයි. මොකද මේ සිද්ධිය ගැන නවතම වාර්තා නවතම හම්බිච්ච තොරතුරු මේ රටේ කට්ටිය දැනගන්න ඕන. මොකද මේකෙන් වෙන්නේ තවත් පරම්පරාවක්. අපි මේ කරන්නේ නරක දෙයක් වෙන්න පුළුවන්, හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒත් මම දකින විදිහට අපි මේ කරන වැඩේ ඊළඟ පරම්පරාව සමාජයට ඉන්න පරම්පරාව වගේ පරම්පරා ගොඩකගේ වැරදි ගොඩක් කට්ටිය කියන පුළුවන් මම දැනගෙන හිටියේ නෑ ඔහොම දෙයක් වෙයි කියලා. එතකොට මම දැනගෙන හිටියනම් ඔහොම කරන්නේ. අපි දැනගන්න තමයි කියන්නේ, දැනුවත් වීම පිණිස තමයි මේ වගේ නිවුස්, කියන්නේ මේ වගේ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල යොමු කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ කිසිම පාර්ශවයක මට ගන්නවත් එහෙම තවත් පාර්ශවයක් අගතියටපත් කරන්නවත් නෙමෙයි. අපි මේ ඇත්ත කතා කරන්නේ මොකද මේ වගේ ක්‍රියාතාව වෙන්න මේ සමාජය පිරිහෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් ගුරුවරු කවුද? අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරු කවුද? ශිෂ්‍යයෝ කවුද කියලා අපි හොඳට දන්නවා. ගුරුවරුන්ට අපි කොච්චර ගරු කරාද කියන අපි හොඳට දන්නවා. එතකොට මේ දේවල් අපි විඳපු පරිසරයත් එක්ක මේ දේවල් සෑහෙන නොදියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපි ඒක ගැන කතා නොකරමු. අපිට දැන් මේ පාර්ශවයන් විදේශගත වෙලා යාලට ජීවත් වෙන්න තමයි. මොකද ගොඩක් රටවල් වල ඉන්න කට්ටිය ලංකාවේ කට්ටිය වල දැකලා තිනවා. දැක්කා. එයාලට මම හිතන්නේ දැන් ලංකාවේ ජොබ් එකක් උනත් කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා ඇති කියලා. මොකද සමාජයෙන් ගොඩක් යාලව පිළිහිලා තියෙනවා. කියන්නේ සමාජයෙන් ගොඩක් යාලව නොපිළිගන්න තැනට වැටිලා තියෙනවා. දැන් කියන්නේ නාලන්ද ඉස්කෝලේ පවා සෑහෙන විහිළුවකට පත් වෙලා තියෙනවා.
අපි බලමු තව ඉස්සරහට තව මේ වගේ නිවුස් අපිට ලැබුණොත් අපි ඔයගොල්ලොත් එක්ක මේක බෙදාගන්න අනිවාර්යෙන් කැප වෙලා ඉන්නවා. හරි එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.